ඉතින් අද අපි මේ ගැඹුරු විග්‍රහය කරන්න හිතුවේ අපිට ලැබුණු විශේෂ ඉල්ලීමක් නිසා. එහෙමද? මොකද්ද? අපි සවන් දෙන්නෙක් එයාගේ ඉස්කෝලේ ජීව විද්‍යා සටහන් වගේක් එවලා තිබුණා. නෝට්ස් වගේක්. ඔව් එයාට ඕන වෙලා තිබුණේ විභාගෙට පාඩම් කරනවට වඩා මේ සෛලය කියන කතාවේ තියෙන ඇත්තම පුදුමේ තේරුම් ගන්න. මරු වැඩේ. මටත් ඇත්තටම ඉස්කෝලේදී ඕකේ එපාවලා තිබ්බේ. සෛලය, ඤෂ්ටිය, කටපාඩම් කරලා එපාවලා. අන්න ඒකනේ. හැබැයි මම මේ ළඟදී නිකමට මගේ අත දිහා බැලුවා අර පොඩි කණ්ණාඩියකින්. පොඩි ඉලි වගේක් පේනවා. ඒත් ඇතුලේ මොනවද තියෙද කියලා කිසිම අයිඩියාවක් නැහැ. ඔය පොඩි කණ්ණාඩියට ඕක අල්ලන්න බෑ. ඕකට ගොඩක් ඇතුළට යන්න ඕනේ. ඇත්තටම ඔය බලන සමේ පුංචිම කෑල්ලක් ගත්තත් ඒක හැදිලා තියෙන්නේ ඇහැට පේන්නවත් නැති පුංචි කාමර ට්‍රිලියන ගානකින්. අම්මට හුඩු ට්‍රිලියන ගානකින්. ඔව් මේ කතාව මුලින්ම හොයාගත්තේ 1665 විතර. 1665. ඒ කියන්නේ මීට අවුරුදු කීයකට කලින්ද? ඔව්. රොබර්ට් රොප් ටෙරොරික් ජාන්ගෙක්. එයා යාම හදාගත්ත අන්වීක්ෂකයකින් කිර ලැබ කෑල්ලක් බලද්දි දැක්කා හරියට මී වදයක තියෙන වගේ පුංචි කුටීරු ගොඩක්. කිර ලැබ කෑල්ලක්. ඔව්. ඒ දවස්වල හාමුදුරුවෝ හිටපු පොඩි කාමරවලට කිව්වේ සෙල් කියලා. ඉතින් එයා දැකපු මේ පොඩි කුටීරවලටත් සෙල් කියලා නම දැම්මා. එල කිරි. ඒ කියන්නේ රොබර්ට් හුක් ලියන සිරා ඩයල් එකක්. එයාට ඒ කාලේ හැදියට පට්ට අන්වීක්ෂයක් තිබලා තියෙනවා එහෙනම්. ඇත්තටම. එතනින් තමයි මේ මුළු කතාවම පටන් ගන්නෙ. හැබැයි හුක් දැක්කේ පණ නැති සෛල විතරයි. පණ නැති ඒවා. ඔව්. ඊට පස්සේ තමයි තව විද්‍යාඥයෝ එකතු වෙලා මේක ගැන හොයන්න ගත්තේ. විශේෂයෙන්ම 1838 වගේ කාලෙක ස්ලයිඩන්, ශ්වාන් සහ වර්කෝෆ් කියන තුන්දෙනා. තුන්දෙනෙක්ම. ඔව්. ඒගොල්ලෝ තමයි මේ ඔක්කොම අදහස් එකතු කරලා සෛලවාදය කියලා දෙයක් ඉස්සරහට ගෙනාවේ. පොඩ්ඩක් හිටම. මොකද කිව්වේ? සෛලවාදය? ඔව් සෛලවාදය. ඒ කියන්නේ මොකක්ද? නිකම් අර සෛලවලට තියෙන නීති පොතක් වගේ දෙයක්ද? නීති පොතක්ම නෙමේ. ඒ ජීවිය ගැන අපිට තේරුම් ගන්න පුළුවන් සරලම ඒ වගේම ගැඹුරුම කරුණු තුනක්. හරි. මොකද පළවෙනි එක? 1. හැම ජීවියෙක්ගේම ව්‍යුහය, ඒ කියන්නේ ඇඟ හැදිලා තියෙන විදිහයි, කෘත්‍ය, ඒ කියන්නේ වැඩ කරන විදිහයි. ඒ දෙකේම මූලිකම ඒකකය තමයි සෛලය. හරි. ඒකල අපිව හදලා තියෙන පොඩිම බ්ලොක් ගැඩොල තමයි සෙල් එක. 1 මීටර්. හරියට හරි. දෙවෙනි එක මේ ලෝකේ ඉන්න හැම ජීවියෙක්ම බැක්ටීරියාවකින් දන් නිල් තල්මසෙක් දක්වා හැම කෙනෙක්ම හැදිලා තියෙන්නේ එක සෛලයකින් හරි සෛල ගොඩකින් හරි. හරි. ඒකත් හරි. තුන්වෙනි එක තමයි වැදගත්ම දේ. අලුත් සෛල හැදෙන්නේ කලින් තිබුණු සෛල බෙදීමෙන් මිසක් නිකන් ඉබේ මැජික් එකකින් වගේ පහළ වෙන්නේ නැහැ කියන එක. එක නිමිෂක්. ඒ කියන්නේ මගේ අත කියන්නේ ඝන දෙයක් නෙවෙයි. නෑ. පුංචි කොටු බිලියන ගානක එකතුවක්ද. ඒ හැම කොටුවක්ම හැදිලා තියෙන්නේ ඊට කලින් තිබ්බ කොටුවකින්. අන්න ඒක තමයි කතාව. ඒක හිතා ගන්නත් අමාරුයි. මඤ්ඤං වගේ නේද? ඒක තමයි ජීවේ පුදුමය. දැන් අපි යමු ඔය සෛලේ කියන නගරය ඇතුළට. හයි. හැබැයි එක දෙයක් තේනවා හැම සෛලයක්ම ඔය කියන විදිහේ ලুকু සංකීර්ණ නගර නෙවෙයි. බැක්ටීරියා වගේ ජීවීන්ගේ සෛල තියෙන්නේ හරියට පොඩි කූඩාරමක් වගේ. සිම්පල් ඒවා. ඔව් ප්‍රාග්ඥෂ්ටික සෛලය. ඒත් අපි කතා කරන අපේ සෛල සත්ව සහ ශාක සෛල ඒවට කියනවා ශූන්‍යෂ්ටික සෛල කියලා. ඒව හරියට කොළඹ නගරේ වගේ සංකීර්ණයි. ඒ කියන්නේ සෛලවලත් versions තියෙනවා. basic version එකයි pro max version එකයි වගේ. හරියටම හරි. අපි කතා කරන්නේ pro max version එක ගැන. හරි යමු බලන්න ඒ නගරයේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. හරි. හැම නගරයකටම වගේ මේකටත් ආරක්ෂාවට තාප්පයක් තියෙනවා. නගරේ වටේට තියෙන ගේට්ටු තියෙන තාපය තමයි ප්ලාස්මා මෙම්බ්‍රේන් එක. ප්ලාස්මා මෙම්බ්‍රේන් සෛල පටලය. ඔව් මේක තමයි තීරණය කරන්නේ කවුද ඇතුළට එන්නේ කවුද එළියට යන්නේ කියලා. එතකොට ඕනෝන එකට ඇතුළට පනින්න බෑ. පික්මි එකකටවත්. බෑ. එතකොට වෛරස් එකක් වගේ එකක් ආවොත් මොකද වෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් නම් බෑ. මේක වර්ණ පාරගම්‍යයි. මොකද්ද? වර්ණ පාරගම්‍යයි. ඒ කියන්නේ තෝරලා බේරලා තමයි දේවල් ඇතුළට ගන්නෙ. හරියට ID එක බලලා ඇතුළට ගන්න සිකියුරිටි කෙනෙක් වගේ. එලගිරි. පෝෂක පදාර්ථ වගේ හොඳ දේවල් ඇතුළට ගන්නවා, අපද්‍රව්‍ය වගේ නරක දේවල් එළියට දානවා. ඒත් වෛරස් කියන්නේ හොරු වගේ. උන් සමහර වෙලාවට මේ සිකියුරිටිව රවට්ටලා ඇතුළට රිංගනවා. හරි. සිකියුරිටි ගාඩ් කෙනෙක් ඉන්නව එනම්. හරි ඇතුළට ගියා කියමුකෝ. ඇතුලේ මොකද වෙන්නේ? එක ඒවා එකිනෙක ගැටෙන්නේ නැද්ද? අන්න ඒක නොවෙන්න තමයි නගරය පුරාම ජෙලි එකක් වගේ ද්‍රව්‍යයක් පිරීලා තියෙන්නේ. ඒකට තමයි සයිටෝප්ලාසම් එහෙම නැත්නම් සෛලප්ලාස්මයි කියන්නේ. සයිටෝප්ලාසම්.
මේක නිකන් ජෙලි එකක් වගේ විතරක් නෙමෙයි නගරේ පාරවල් ටික බඩු එහා මෙහා ගෙනියන මාර්ග පද්ධතිය තියෙනෙත් මේක තමයි. මේක නැත්තම් අර ඇතුලේ තියෙන ඔක්කොම එකට හැප්පිලා අන්‍යකොරස් වෙයි. ඒක තමයි හැමදේම තැන තැන තියන්නේ. හරි. එතකොට මේ නගරේ පාලනය කරන්නේ කවුද? නගරාධිපති කෙනෙක්, CEO කෙනෙක් ඉන්නවද? අනිවාර්යයෙන්ම නගරේ වැදගත්ම තැන නගර ශාලාව. ඒ තමයි නියුක්ලියස් එක. එහෙමත් නැත්නම් න්‍යෂ්ටිය. නියුක්ලියස් එක. ඔව්. මුළු සෛලේම පාලනය තියෙන්නේ මෙතන. එයා මොකද කරන්නේ? මේක පුටුවරත් කර ඉන්නවද? කොහෙත්ම නෑ. එයා ළඟ තමයි නගරේ සම්පූර්ණ බ්ලූප්‍රින්ට් එක තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රවේණික තොරතුරු. DNA. ඔව් DNA. අපි වර්ණ දේහ කියන්නේ ඒවට. සෛලයේ මොන ප්‍රෝටීන හදන්න ඕනද, කවදද බෙදෙන්න ඕනද, මොන වැඩ කරන්න ඕනද කියන හැම තීරණයක්ම ගන්නේ නියුක්ලියස් එක. ඒ කියන්නේ එයාගෙන් තමයි ඕඩර්ස් එන්නේ. හරියටම. ඒකින් එන නියෝගය අනුව තමයි මුළු නගරෙම වැඩ කරන්නේ. මේ බ්ලූප්‍රින්ට් එකේ පොඩි හරි වැරද්දක් වුණොත් තමයි ජානමය රෝගයම ඇතිරෙන්නේ. හරි. මේ ඔක්කොම වැඩ කරන්න ශක්තියක් ඕනනේ. මට ඉස්කෝලේදී මතකයි මොකක්ද සෛලයේ බලාගාරය කියලා එකක් ගැන කිව්වා. ඒ මේකද? හරියටම හරි. නගරයකට වැඩ කරන්න ලයිට් ඕනනේ. මේ නගරයේ බලාගාරය තමයි මයිටොකොන්ඩ්‍රියා. 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 අපේ ලක්ෂපානේ කළදී අපි කන කෑම අරගෙන ඒකෙන් සෛලයට වැඩ කරන්න ඕනේ ශක්තිය හදන්නේ මයිටොකොන්ඩ්‍රියා වලින්. ඒ කියන්නේ මේක තමයි සෙල් එකේ බැටරිය. ගින්දර වගේනේ. ඔව්. පුදුම දේ කියන්නේ හැම සෛලයකම මේව තියෙන ගාන එක වගේ නෙවෙයි. ඒ කිව්වේ? හිතන්නකෝ අපේ මාංශපේශි සෛලයක මයිටොකොන්ඩ්‍රියා දහස් ගාණක් තියෙන්න පුළුවන්. මොකද ඒවට ලොකු ශක්තියක් ඕන. හරි. ඒත් එච්චර ශක්තියක් ඕන නැති සමේ සෛලයක තියෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ කියන්නේ මේ බලාගාර හැදෙන්නේ අවශ්‍යතාවය අනුව. මාර කතාවක් ඒක. ඒ කියන්නේ මම ජිම් ගිහින් වර්ක්අවුට් කරද්දි මගේ මසල්ස් වන තියෙන බැටරි වැඩි වෙනවද? අන්න ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. තව පුදුම හිතෙන දෙයක් තමයි මයිටොකොන්ඩ්‍රියා වලට එයාලගේම DNA තියෙනවා. මොකක්? ඔව්. ඒක අපිට ලැබෙන්නේ අම්මගෙන් විතරයි. සිරාවටම. ඒ කියන්නේ මගේ ඇඟේ තියෙන බැටරි ඔක්කොම අම්මගෙන ආපු ඒවා. පට්ට. හරි. දැන් නගරේට ලයිට් තියෙනවා, CEO කෙනෙක් ඉන්නවා, බඩු හදන කම්හල් නැද්ද? තියෙනවා. නගරයට ඕන කරන දේවල් හදන ඇසෙම්බලි ලයින් එකක් තියෙනවා. ඒකට කියන්නේ එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම්. ER කියලා කියන්නේ. ER. ඔව්. ඒක හරියට පාරවල් ජාලයක් වගේ. ඒකේ වර්ග දෙකක් තියෙනවා. රළු එකයි සිනිඳු එකයි. රළු එකයි සිනිඳු එකයි. ඒ මොකද? රළු ER එකේ බිත්තිවල පොඩි පොඩි වැලකාරයෝ වෙලිලා ඉන්නවා. උන්ට කියන්නේ රයිබෝසෝම්ස් කියලා. රයිබෝසෝම්ස්. උන් තමයි න්‍යෂ්ටියෙන් එන උපදිසනවා ප්‍රෝටීන් කියන බිල්ඩින් හදන්නේ. ඒ වැඩකාරයෝ නිසා තමයි ඒක රළු වෙලා තියෙන්නේ. සිනිඳු ER එකේ ඒ වැඩකාරයෝ නෑ. ඒක කරන්නේ වෙන වැඩ. හරි බඩු හැදුවා. ඊට පස්සේ ඒව නිකන් තියලා හරියන්නේ නැහනේ. නගරේ එක එක තැන් වලට යවන්න එපයි. අන්න ඒ වැඩේට තමයි තව කට්ටියක් ඉන්නේ. ගෝල්කි බොඩීස්. ගොල්ජි බොඩීස්, ගොල්ගි දේහ. ඔව්. එයාලගේ වැඩේ තමයි ER එකෙන් හදපු බඩු අරගෙන ඒවා පිළිවෙලකට පැක් කරලා ලේබල් ගහලා යවන්න ඕන තැන් වලට ඩිලිවරි කරන එක. ඒ කියන්නේ හරියට දරාස් එකෙන් බඩු පැක් කරලා පික්මි ෆ්ලැෂ් එකෙන් යවනවා වගේ. සමහර බඩු සයිලෙන් එළියටත් යවනවා. සිරාවටම සෙල් එක ඇතුලේ දරාස් එකක්කුත් තියෙනවා. මට දැන් නම් මේක මාර සංකීර්ණයි වගේ හිතෙන්නේ. හැමදේටම වෙනම කෙනෙක් ඉන්නවා. ඔව් ඒක තමයි. මේ හැමදේම එකේට වැඩ කරන නිසා තමයි අපි ජීවත් වෙන්නේ. ඔව් මට දැන් වැඩේ මීට. ඒතයි මචං ගස් අපේ වගේ ඇවිදින්නේ නැත්තේ. උන්ගේ සෛලවල මොකක් හරි අවුලක්ද? අවුලක් නෙවෙයි. උන්ගේ නගර අපේ නගර වලට වඩා ටිකක් වෙනස්. එයාලගේ අවශ්‍යතාව වෙනස් නිසා ප්‍රධාන වෙනස්කම් තුනක් තියෙනවා. මොනවද? පළවෙනි එක ශාක සෛලවල අර අපි කතා කරපු ප්ලාස්මා මෙම්බ්‍රේන් එකටත් එළියෙන් තව එකක්. ඔව් තව පට්ට ශක්තිමත් තාපයක් තියෙනවා. ඒක තමයි සෙල් වෝල් එක. සෛල බිත්තිය. සෙල් වෝල්. ඔව් සිලියුලෝස් වලින් හැදිලා තියෙන්නේ. ඒක නිසා තමයි ගස් වලට හොඳ හැඩයක් ශක්තියක් ලැබෙන්නේ. ඒක නිසා තමයි ගස් කෙලින් හිටගෙන ඉන්නේ. ඒකයි සීන් එක. හරියට ඇඟට දාන සන්නාහයක් වගේ. ඒක නිසා තමයි උණ්ඩ නැමෙන්න දුවන්න බැරි. හරි. තව මොනවද වෙනස්කම්? දෙවෙනි එක තමයි ශාක නගරවලට තමන්ගෙම කෑම හදන්න කුස්සියක් තියෙනවා. කුස්සියක්. ඔව් ඒ තමයි ක්ලෝරෝප්ලාස්ට්ස්. හරිතලව. හරියට සෝලර් පැනල් වගේ. ඉර එළිය වතුර කාබන් ඩයොක්සයිඩ් පාවිච්චි කරලා තමන්ට ඕන කෑම හදා ගන්නවා. ආතල් අපිටත් ඔය ක්ලෝරෝප්ලාස් තිබ්බනා. කණ්ඩ ඕනේ නේද? අව්වේ හිටියන නැති. ඩෑට් කරන්නත් ලේසි. එහෙම වුණා නම් ලේසි තමයි. ඒත් එතකොට අපේ හැම කොළ පාට වෙයි. ඒකත් ඇත්ත. අන්තිම වෙනස තමයි ශාක සෛලවල
නගරේ මැද ලොකුම ලොකු වතුර ටැංකියක් තියෙනවා. ඒකට කියන්නේ වැකියූල්. එහෙම නැත්නම් රික්තකය කියලා. වැකියූල් වතුර ටැංකියක්. ඔව්. ඒකේ වතුර, සීනි, අපද්‍රව්‍ය වගේ දේවල් ගබඩා කරලා තියෙනවා. ඒක ලොකු නිසා නියුක්ලියස් එකෙම තල්ලු වෙලා තියෙන්නේ පැත්තකට. සත්ව සෛලවල ඔච්චර ලොකු ඒවා නැහැ. ඒල කිරි. දැන් පැහැදිලි ගස් කොළ පාටයි කියලයි උන් ඇවිදින්නේ නැත්තේයි කියලයි. ඒත් තව ප්‍රශ්නයක් තියෙනවා. අහන්න. මගේ දණහිස සීරීමක් වුණාම ඒක සතියකින් විතර හොඳ වෙනවනේ. එතන මැරිච්ච සෛල වෙනුවට අලුත් සෛල එන්නේ කොහොමද? ඊ මැජික් එක වෙන්නේ කොහොමද? ඒක මැජික් නෙවෙයි. ඒක තමයි සෛලවල තියෙන සුපිරිම බලය. සෛල විභාජනය. එහෙමත් නැත්නම් සෙල් ඩිවිෂන්. cell division. ඔව් සෛල බෙදන එක. ඒක ප්‍රධාන විදි දෙකකට වෙනවා. ඔයාගේ තුවාලේ හොඳ වෙන්නේ අපි පොඩි කාලේ ඉඳන් ලොකු වෙන්නේ මයිටොසිස් නිසා. Mitosis. ඒකෙන් මොකද වෙන්නේ? ඒක හරියට සෛලයක් ෆොටෝකොපි ගහනවා වගේ. එක සෛලයක් ඒ වගේම ජානමය වශයෙන් සර්වසමතවත් සෛල දෙකක් හදනවා. එකම වගේ දෙකක්. ඔව්. ඉතින් තුවාලයක් වුණාම හානි වෙච්ච සෛල අයින් වෙලා ළඟ තියෙන සෛල බෙදිලා ඒ හිස් තැන පුරවනවා. මැරුණු සෛල වෙනුවට අලුත් සෛල එන්නේ ওই විදිහට. පට්ටනේ. ඒ කියන්නේ අපේ ඇඟ ඇතුලේ ෆොටෝකොපි මැෂින් එකක් හැමතිස්සම වැඩ. ඒක අවුල් යන්නේම නැද්ද? අන්න එතන තමයි භයානකම දේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ක්‍රියාවලිය හරිම පිළිවෙලයි. ඒත් සමහර වෙලාවට මේ පාලනය නැති වෙනවා. ඒ කියන්නේ සෛල කිසිම පාලනයක් නැතුව නවත්තන්න බැරි විදිහට බෙදෙන්න පටන් ගන්නවා. අන්න ඒකට තමයි අපි පිළිකාව එහෙමත් නැත්නම් කැන්සර් එකක් කියලා කියන්නේ. අම්මඩා ඒ කියන්නේ ජීවිතේ පවත්වගෙන යන ක්‍රියාවලියම අවුල් ගිහින් ජීවිතේට තර්ජනයක් වන එක. ඒක නයි හිතුවේ නෑ. ඒ කියන්නේ හොඳ දේම තමයි වර්ධනාම භයානකම දේ වෙන්නේ. හරි. එතකොට අනිත් විදිය මොකද්ද? අනිත් එක තමයි මියෝසිස්. එහෙම නැත්නම් ඌනන විභාජනය. මේක වෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ජීවය ගෙනියන්න. ඒ කියන්නේ ජන්මාණු හදන්න. ජන්මාණු. ඒ කියන්නේ ශුක්‍රාණු ඩිම්බ වගේ. හරියටම හරි. ඒකේ වෙනස මොකද්ද? එකත් ෆොටෝකොපි ගහනවා වගේද? නෑ. මෙතනදී සෛල බෙදෙද්දී හැදෙන අලුත් සෛලවල තියෙන්නේ මුල් සෛලයේ තිබ්බ වර්ණ දේහ ගානෙන් හරියටම භාගයයි. භාගයයි. ඔව්. ඒ කියන්නේ අම්මගෙන් භාගයකුයි තාත්තගෙන් භාගයකුයි එකතු වෙලා දරුවෙක් හැදෙද්දී සම්පූර්ණ වෙන්න. ඒක නිසා තමයි පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දේහ ගාන නියතව පවතින්නේ. නැත්තම් දෙගුණ වෙන්න එපයි. ඒක නම් මාරමුලයක්. ඇස්සරුණා වගේ මචං. මං හිතුවේ ඇඟ කියන්නේ මස් ලේ ඇටකටු විතරයි කියලා. මේක ඇතුලේ වෙනම ලෝකයක්නේ වැඩ කරන්නේ. හරියටම හරි. ඉතින් අපි අද කතා කළේ අපේ ඇඟ ඇතුලේ 24 පැයම වැඩ කරන ඇහැටවත් පේන්නේ නැති ඒත් අපිව ජීවත් කරන පුංචි නගර ට්‍රිලියන ගණක් ගැන. ඇත්තටම මාරයි. එකක්වත් ස්ට්‍රයික් කරන්නේ නැහැ. නෑ. අපේ ඇඟ ඇතුලේ තියෙන මේ සහයෝගීතාවය පිටත ලෝකේ තිබ්බනම් කොච්චර හොඳද? එහෙනම් මේ ගැඹුරු විග්‍රහය අවසන් කරන්න කලින් මේක පොඩ්ඩක් හිතන්න. අපි සාමාන්‍යයෙන් අපේ ශරීරය ගැන හිතන්නේ මම කියලා. මගේ අත, මගේ හදවත. ඔව් එහෙමනේ. ඒත් ඇත්තටම අපි කියන්නේ එක ජීවියෙක්ට වඩා එකට වැඩ කරන එකිනෙකා මත යැපෙන වෙනම ජීවියක් තියෙන සෛල ට්‍රිලියන ගානක මහා ප්‍රජාවක්. ඔව් ඊළඟ වතාවේ කෙනෙක් Taman දිහා කණ්ණාඩියෙන් බලද්දි මම කියලා පේන්නේ ඒ රූපේ දිහා බලලා හිතන්න ඇත්තට මේ රූපේ පිටිපස්සේ ඉන්න ඒ මම කියන අදහස හදන්න එකට වැඩ කරන ට්‍රිලියන ගානක් ඌ ඒ ප්‍රජාව ගැන. ඇත්තටම පාලනේ තියෙන්නේ කා ළඟද? අපේ හිතේ තියෙන මම ළඟද? එහෙම නැත්නම් මේ නිහඬව වැඩ කරන සෛල ප්‍රජාව ළඟද?